ඕනෑම ප්‍රශ්න ගැටලුවකට ක්ෂණිකව විසඳුම් දෙන මහා බලගතෝ සූරිය පිරිත මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි සූරිය දිව්‍ය පුත්‍රයා රාහු නම් අසුර රජු විසින් ග්‍රහණයට ගත්තේය. එවිට සූරිය දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේව සිහි කරන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව පැවසුවේය. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තේන ගෝපන සමයේන සූරියෝ දේව පුත්තෝ රාහුනා අසුරින්දේන ගහිතෝ හෝති. අතකෝ සූරියෝ දේව පුත්තෝ භගවන්තං අනුස්සරමානෝ තායං වේලායං ඉමං ඝාතං අභාසී. නමෝතේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්භාද පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති. අතකෝ භගවා සූරියං දේව පුත්තං ආරම්භ රාහුං අසුරින්දං ගාතාහි අඤ්ඤභාසී. නමස්කාර වේවා ඔබහට සම්බුදු වීරයාණෙනි. ලොවේ ඇති හැම දුක් වලින් මැනවින් මිදුන මුනිදුනි. මම් වනාහි දැන් අනතුරට පත් වූයෙමි. එසේ වූ මාහට පිහිට සලසන සේක්වා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූරිය දිව්‍ය පුත්‍රයා අරඹයා රාහු අසුරිඳු හට මේ ගාථාව වදාළ සේක. තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති. සූරිය දෙව් පුතුන් සරණ ගොස් තිබෙන්නේ තථාගත වූ රහත් මුනිදුය. එහෙයින් රාහු අසුරය සූරිය දෙව් පුතුන් අතහැර දමනු මැන. බුදුවරු වනාහි ලොවට අනුකම්පා කරත්මය. යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුං ගිලීචරං අන්තලික්ඛේ පජං මම රාහු පමුංච සූරියන්ති. යමෙක් ඝන අඳුරෙහි එළිය සලසා දෙන්නේ බබලමින් සිටින්නේ වටකුරුව දිලිසෙන්නේ මහා බලවත් වූ තේජසින් යුතුවන්නේ. එම්බා රාහු අසුරය අහසෙහි සැරිසරන මාගේ හිරුපුත් එපා කිසිවිට ගිල දමන්න. එම්බා රාහු අසුරය අතහැර දමව හිරුපුතු. අතකෝ රාහු අසුරින්දෝ සූරියන් දේව පුත්තං මුංජිචිත්වා තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමී
උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තීතං කෝ රාහුං අසුරින්දෝ වේපචිත්ති අසුරින්දෝ ගාතාය අංජභාසී. එවිට රාහු නම් වූ අසුර රජු විසින් සූරිය දෙව් පුතුන් අත්හැර දමා බියෙන් වෙවුලා ගොසින් වේපචිත්ති නම් වූ අසුර රජු වෙත පැමිණියේය. එසේ පැමිණ සංවේග වෙමින් ලොමු දැහැගත් සිරුරෙන් යුතුව එකත් පස්ව සිටියේය. එකත් පස්ව සිටියා වූ රාහු නම් අසුර රජු හට වේපචිත්ති අසුර රජු ගාථාවක් පැවසුවේය. කින්නු සන්තර මානෝච රාහු සූරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු භීතෝච තිට්ඨසීති. කිමද වෙවුලා යමින් මේ හැටි රාහු නුඹ හිරු යන්ට හැරියේ බියෙන් තැතිගෙන මෙහි පැමිණි ඔබ ඇයි මෙසේ බිය වී සිටින්නේ. සත්තදා මේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලභේ බුද්ධ ගාථා බිගීතෝම්හි නෝචේ මුඤ්ඤ චේය සූරියන්ති. බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවෙමි ඉන්දින් හිරු අත් නොහැරියේ නම් මාගේ හිස් මුදුන කැබලි සතකට පැලී යනු ඇත. ජීවත් වුණත් මම සැපක් නම් නොලබන්නෙමි. නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්භාද පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාති. අතකෝ භගවා සූරියං දේවපුත්තං ආරම්භ රාහුං අසුරින්දං ගාතාහි අඤ්ඤභාසී. තථාගතං අරහන්තං සූරියෝ සරණං ගතෝ රාහු සූරියං පමුංචස්සු බුද්ධා ලෝකානුකම්පකාති. යෝ අන්ධකාරේ තමසී පභංකරෝ වේරෝචනෝ මණ්ඩලී උග්ගතේජෝ මාරාහුම් ගිලීචරං අන්තලික්ඛේ පජං මම රාහු පමුංච සූරියන්ති. අතකෝ රාහු අසුරින්දෝ සූරියන් දේව පුත්තං මුංජිචිත්වා තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමී උපසංකමිත්වා සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තීතං කෝ රාහුං අසුරින්දෝ වේපචිත්ති අසුරින්දෝ ගාතාය අංජභාසී. කින්නු සන්තර මානෝච රාහු සූරියං පමුංචසී සංවිග්ග රූපෝ ආගම්ම කින්නු භීතෝච තිට්ඨසීති. සත්තදා මේ ඵලේ මුන්දා ජීවන්තෝන සුඛං ලභේ බුද්ධ ගාථා බිගීතෝම්හි නෝචේ මුඤ්ඤ චේය සූරියන්ති. ඒතේන සච්ච
පච්චේන ස්වස්ති හෝතු. මේ සත්‍යානුභවයෙන් සැමට සෙත් වේවා.